මම මෙච්චර කාලයක් කාටවත් කිව්වේ නැති මේ කතාව අද ඔයාලට කියන්න තමයි යන්නේ. ඇත්තට මේක ගොඩක් දුක හිතෙන කතාවක්. මට කලින් මගේ දඩයන් රස්සාව කරේ අපේ සීයා. දවසක් මං තනියම කැලේ ඇවිදගෙන යන ගමන් කිරි වෙහෙරට මල් නෙළුවට මගේ මතකය මට සුවඳයි කිය ආතල් එකේ සින්දුවක් කිය යනකොට මගේ ඉස්සරහට වල්ලූරෙක් කඩම් පැන්නා. ඌ මට කිව්වා උඹ හෙන කැතයි යකෝ කියලා. ඉදා ඉඳන් තමයි මමත් හිතාගත්තේ මමත් ලොකු වෙලා කවදා හරි දඩයක්කාරයෙක් වෙනවා කියලා. ඉතින් ඒ විදිහටම අද මං දඩයක්කාරයෙක් වෙලා තියෙනවා. මේ තමයි මගේ පළවෙනි දවස. මට හොඳ පිනිමුවෙක් වගේ අමුතු සතෙක් හම්බුණා පළවෙනි දඩේම විදිහට. ඉතින් මම මගේ මගේ ෆස්ට් කිල් එක ගන්න තමයි යන්නේ. හරි උණ්ඩයක් තිබ්බා. ඒ කඩාගෙන දුවනවා. එහෙම තමයි මේක මගේ පළවෙනි කතාවනේ. අපි ඌ පස්සෙන් යන්. දැන් බූරුවෙක් වගේ මෙච්චර දුර ෆයර් කරාට වැඩක් නැහැ. එච්චර දුර වදින්නේ නැහැ. ඒ නිසා අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. හරි පොර ඉන්නවා බොයිස්. හරි අපි අපේ පළවෙනි දඩේම සාර්ථක කරගන්නවා මේ අවස්ථාවේදී. අපි ගිහින් බලමු. මට ඇත්තටම මගේ ජීවිතයේ තිබ්බ ලොකුම ආශාව මම ආද ඉෂ්ට කරගත්තා. මට මාර සතුටක් තමයි දැනෙන්නේ. හරි මෝ ඉන්නා මෙතන නිකන් හෙන ගහලා වගේ. අපි යන් තව මොකෙක් හරි සතෙක් හොයාගෙන මට ඉස්සලා නම් බෙහෙතකටවත් සතෙක් පෙවුන්නේ නැහැ. බෙහෙතට සත්තු ඕනේ නැහැනේ බොරු කියන්නේ. මේ සතෙක් හොයා ගන්නවත් බැරි වුණා. මේ දැන් නම් සත්තු පිරෙන්න ඉන්නවා හැමතැනම. මෙතන ඉන්නවා වලහෙක්. වලහෙක් වෙන්න ඕනේ. ඔව් වලහෙක් තමයි. අය මං හිතන්නේ අපේ දෙවෙනි දඩේමත් හම්බුණා. එතනම ඉන්නවා මහා කැත සතෙක්. ඌව නම් අපිට වැඩක් නැහැ. අපිට අර වලහව තමයි ඕනේ. මෙච්චර දුර අපිට ෆයර් කරන්න බැරි වෙයිද? බැරි වෙන්නේ අපි තව ටිකක් ඉස්සරහට යන්න. ෆයර් කරන්න බැරි මේ දුර වැඩි නිසා නෙවෙයි මේකේ උණ්ඩ නැති වෙලා තිබිලා තියෙන්නේ. ඒ කෝකටත් අපි තව ටිකක් ළඟට යන්න. දැන් නම් අපි දඩේම ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මීට වඩා ළඟට යන්න බෑ. එහෙමුණොත් වලහ අපිට ෆක් කරනවා. හරි උටත් අපිට පළවෙනි ෂොට් එකෙන් ඩවුන් කරගන්න බැරි වුණා. දෙවෙනි ෂොට් එකෙන් දෙවෙනි දඩේමත් ඩවුන් කරගන්නවා අපිට. ඔය පේනවනේ ඉතින් මගේ අපේ සීයාගෙන් ආව හැකියාවල් තමයි ඔය අපිට සත්තු ඉන්නකොට පෙන්නනවා දුර ඉඳලා නෙවෙයි මගේ සෙන්සර්ස් වලින් පෙන්නනවා. හරි මම ඒක නම් නිකන් තියුවේ උට ඌ පස්සේ යන්න ඕනේ. අපි අපේ මේ වලස්සයියා පස්සේ යන්න දෙයක් නැහැ. ඌ මැරිලා ඉන්නේ. මේ ගේම් එකේ අනම්මනම් ඕපදූප විස්තර ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා බලලා ප්ලේ කරන්න. හායි කොහොමද ඔයාලට අම්මට? ඌ යකෝට රොකට් එන්ජිමක් වත් ගැහුවද? මොකක්ද ඒ උනේ? උට ෆ්ලෑෂ් වැහුණා. ඒ වගේ වැඩක් නෑ. අපි තව දඩේමක් හොයාගමු. ඔව් මේ අවස්ථාවේදී ඔයාලට බලා ගන්න පුළුවන්. හායි ප්ලේන් එකේ අයියේ. පයිලට් අයියේ. ඔහොම ඔය පැත්තින් දාන්න. මොකද්ද මං කියා හිටියේ මේ ඔයාලට දැක ගන්න පුළුවන් මේ අවස්ථාවේදී දඩයම අනොත් දඩයම් බට්ට උඩුගුවනින් සම්ප්‍රාප්ත වෙන ආකාරය. යකෝ එකක්වත් තියාගන්න බෑනේ. මොන් නිකන් කඳුළු ගෑස් ගහනවා වගේ දුවන්නේ. හරි අපි මේ වල්ලූර ටික එහා ගමට පැනලා මේ මල කරදරයක්ලු. ඒ නිසා තමයි අපිට මේ දඩයම් කරන්න කියලා ඕඩර් එකක් ආවේ. හරි අපි මොන් ටිකට ටක් ගාලා වැඩේ දීලා හම්බෙමු. පයිලට් අය පොඩ්ඩක් ප්ලේන් එක පොඩ්ඩක් පස්සර ගන්න පුළුවන්ද? බැරිද? කවන්නේ. ඔව් මේ අවස්ථාවේදී අපි ඇවිල්ලා ඉන්නා මේ මොකද්ද මේක මේ කැලෑවකට ඇවිල්ලා ඉන්නා. අපි බලමු මෙහි අපිට මොනවද හොයාගන්න පුළුවන් කියලා. අපි හොයන්නේ සත්තුනේ. වෙන ඒවා හම්බුණත් අපිට වැඩක් නැහැ. මම මේ පැත්තට කලින් ඇවිල්ලා නැහැ. බලමු මේ පැත්තේ මොන වගේ සත්තුද ඉන්නේ කියලා. එහා පැත්තේ සතෙක් ඉන්නවා පෙන්නනවා. මොන જાති සතෙක්ද? නගපා. කොයකෝ මට සිරි. මෝ ඇවිල්ලා බොයිස් මේ ගේම් එකට පමණක් ආවේනික සතෙක්. හරි යකෝ නාරියෙක්වත් මැරෙන්නේ නැහැ නේ එක ෂොට් එකේ. මං හිතුවේ අරුන් ටිකක් ලොකු සත්තු හින්දා එක ෂොට් එකෙන් ඩවුන් කරන්න බෑ කියලා. කවන්නේ නැත්තම් කිසි ආතල්ලයක් නැහැ නේ. එහෙනම් අද වීඩියෝ එක එච්චරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.